මම දැන් අද මේකෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නඩු තීන්දුවක් දුන්නා හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේටත් හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දු ඒ දෙන්න රජයට මිලියන 53ක අලාභහානියක් සිද්ධ කළා. රජයේ මුදල් අවභාවිතා කරලා මිලියන 53ක අලාභයක් සිද්ධ කිරීම සම්බන්ධයෙන් ආපු චෝදනාවකට ඒ නලින් ප්‍රනාන්දු පළවෙනි විත්තිකරු විදිහට ඔහුට බරපතල වැඩ සහිත අවුරුදු 25ක සිරදඬුවමක් නියම කළා. ලක්ෂ 4ක වන්දි මුදලක් ගෙවන්නත් නියම වුණා. දෙවෙනි විත්තිකරු වශයෙන් හිටියේ මහින්දානන්ද අලුත්ගමගේ එවකට හිටිය ක්‍රීඩා ඇමතිතුමාට බරපතල වැඩ සහිත අවුරුදු 20ක සිරදඬුවමකුත් ලක්ෂ 2ක මුදල වන්දි මුදලකුත් නියම වුණා. දැන් ඔවුන් දෙදෙනාම ඉන්නේ බන්ධනාගාරේ. වැරදිකරුවන් වෙලා බන්ධනාගාරගත වෙලා ඉන්නේ. දැන් මෙතනදී දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා බොහොම දෙනෙකුට. දැන් මොවුන් අභියාචනයක් කරලා තියෙනවා. අභියාචනයට යටත්ව මොවුන් අප ලබාගෙන එළියට එයිද? මොවුන්ට එළියට එන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳව දැන් බොහොම දෙනෙක් කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මෙවැනි අවස්ථාවකදී අපයක් ලබා ගන්න පුළුවන් අභියාචනයට යටත්ව. දැන් මොකද මොවුන් දැන් වැරදිකරුවන් බවට පත් වෙලා තියෙනවා. නමුත් මොවුන් අභියාචනයක් කරනවා. දැන් මෙවැනි අවස්ථාවකදී දැන් මේක ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දීපු තීරණයක් නිසා මේකෙදී අභියාචනයක් සිද්ධ කරන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයනුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මේ සඳහා නම් කරනවා. නම් කරලා මේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් තමයි මේවා විභාග කෙරෙන්නේ. එතකොට දැන් මේ විදිහට ඉදිරිපත් කරන අප අයදුම් පතක් ඒ සඳහා ඉදිරිපත් කළ යුතුයි. අභියාචනය වෙනම ඉදිරිපත් කරන්න ඕනේ. අප සඳහා අප අයදුම් ඒකට වෙනම කාර්ය පරිපාටියක් තියෙනවා. විශේෂයෙන් ඔය දින 14ක් ඒ වාගේ කාලය ඇතුළතදී තීන්දුව දීලා 14ක් ඒ වගේ කාලය ඇතුළත ඒක අනිවාර්යෙන් ඉදිරිපත් කිරීම කළ යුතුයි. එතනදී අධිකරණය සැලකිල්ලට ගැනෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගන්නවා මේ නඩුවේදී විභාග වුණ කරුණු කාරණා ඒ සියලුම දේවල් සාක්ෂි විභාග වුණ ඒවා. නැවත අලුතින් කිසිම දෙයක් විභාග කිරීමක් නැවත සාක්ෂි හැඳවීම මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නඩුවේදී මතුවුණ කරුණු කාරණා නඩුවේදී විභාගයට ගත්ත කරුණු සාක්ෂි ඒ සියලුම දේවල් සැලකිල්ලට අරගෙන තමයි අනිත් දේ තමයි මේකෙදි දීලා තියෙන දඬුවමේ ස්වභාවය. දැන් මෙතන බරපතල වැඩ සහිත සිරදඬුවමක් උපරිම දඬුවමක් මෙතන දීලා තියෙනවා. එතකොට ඒ වාගේ දේවල් ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි තීරණය කරන්නේ මෙවුන්ට අප දීම සුදුසුද නැද්ද කියන එක. දැන් අප දීපු අවස්ථාවල් තියෙනවා. දැන් පහුගිය කාලේ ගලබොඩ අත්තේ ඥානසාර එතකොට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කෙනෙක්. එතකොට එයාටත් දීලා තියෙනවා මේ ඇපල දීලා තියෙනවා. නමුත් මහාධිකරණයේ වැරදිකරු වෙලා ඉන්නේ. නමුත් අප පිට දැන් එළියේ ඉන්නවා. නමුත් දැන් මේ අවස්ථාවේදී මෙතනදී අපි අවධානය යොමු කරන්න ඕනේ මේ නඩුව විභාග වුණේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. විශාල වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ මේක 2015 සිද්ධ වුණ දෙයක්. දැන් අවුරුදු 10කට අධික කාලයක් ගත වුණා. දීර්ඝ කාලයක් විභාග වුණ නඩුවක්. එතකොට මේකෙදී විශාල වශයෙන් මේක හිටපු ප්‍රධාන විනිසුරුතුමා ඉතා පැහැදිලිවම පෙන්눔 කරලා දුන්නා මේකෙන් රජයට විශාල හානියක්. දැන් මිලියන 53ක හානියක් රජයට සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒවට වන්දි ගෙවන්න මිනිස්සුන්ට සිද්ධ වුණා. රජයේ නොයෙකුත් විදියට රජයේ බංකොලොත් වීම වලට මිනිස්සුන්ට නොයෙක් ආකාරයෙන් හිරිහැර නොයෙකුත් කරදර වලට මිනිස්සුන්ට මූණ පාන්න සිද්ධ වුණේ මේ වාගේ වංචාවන් නිසා කියන එක පිළිබඳව විශාල වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එවැනි දේවල් උඩ දැන් මෙතනදී අපට කෙලින්ම කියන්න බෑ. අප නොදෙයි කියන එක අපිට කියන්නත් බෑ. අප දෙයි කියලා කියන්නත් බෑ. ඉතින් බොහෝ දුරට මේක තීරණය වෙන්නේ ඒක තීරණය කරන්නේ සුප්‍රීම මුසාවියේ විනිශ්චයකාරවරු තමයි තීරණය කරන්නේ. ඒගොල්ලන්ගේ තීරණය උඩ තමයි මේ අපදීම නොදීම කියන එක
තීරණය වෙන්නේ. ඊට පස්සේ අප පිට මේගොල්ලන්ට එළියට ආවොත් ඉතින් ඊට පස්සේ අභියාචනයේ විභාග වන තුරු එහෙම වුණොත් එළියේ ඉන්න පුළුවන්. එතනදී යම් කිසි විදියකින් නැවත එම තීරණයම දැන් ඊළඟට දැන් අභියාචනයේදී මේක නැවත සැලකීමක් තමයි මේ තියෙන කරුණු කාරණා උඩ මේ නඩුව අභියාචනයකට ලක් කිරීම කරන්නේ. එතනදී සමහර වෙලාවට මේකෙදි තියෙන දඬුවම් ලිහිල් වීමක් කෙරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙදි තියෙන මේ යම් දේවල් වල අඩු කිරීමක් කරන්න පුළුවන්. සමහර වෙලාවල් තියෙනවා දීලා තියෙන දඬුවම් වැඩි කරන අවස්ථාවලුත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් රෝයල් පාක් සිද්ධිය. ඒකෙදි මහාධිකරණයේ දීලා තිබුණ ජීවිතාන්තෙත් එක්සිර දඬුවමක්. නමුත් අභියාචන අධිකරණයේදී එතන තීරණය වුණා මරණීය දඬුවම නියම කළා. ඒ වගේ වැඩි කරන්නත් පුළුවන්. අඩු කරන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ අයව මේකෙන් නිදහස් වෙන්නත් පුළුවන්. මේ සියලු මේ චෝදනා වලින් මේ වගේ නිදහස් කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට ඒක තීරණය කරන්නේ මේ විනිසුරු මඩුල්ල තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තමයි ඒවා තීරණය කරන්නේ. ඉතින් එතනදී දැන් මේ අප ලබා දීම පිළිබඳවත් පවතින්නේ එවැනිම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක මේ බොහෝ දුරට මෙතනදී මේ පවතින කරුණු කාරණා බොහොම දුරට එතෙන් එවැනි අවස්ථාවකදී සාමාන්‍යයෙන් ඔය අප ලබා දීම් වලදී යම්කිසි පුද්ගලයෙක් රෝගීව ඉන්න කෙනෙක් වුණොත් දැන් එයා ඒක පැහැදිලිව ඔප්පු කරලා පෙන්නුවොත් එයා නිතර මේ බෙහෙත් ගන්න රෝගාතුරව ඉන්න වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඒ වගේ වය වෘද්ධ පුද්ගලයෙක් නම් අන්න එවැනි අවස්ථාවකදී එවැනි කරුණුත් ඉතින් යම්කිසි වෙලාවක විනිශ්චයකාරව විනිසුරුතුමන්ලා සැලකිල්ලට ගන්නවා. ඒ වාගේ යම් කරුණු කාරණා සැලකිල්ලට අරගෙන තමයි මේ විනිසුරු මඩුල්ල තීරණය කරන්නේ මෙයාට ඇපදීම සුදුසුද නැද්ද කියන එක. ඒ උඩ තමයි ඇප ලැබීම වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට කෙලින්ම කියන්න බෑ අනිවාර්යයෙන්ම මේ ක්‍රීඩා ඇමතිතුමා සතත හිටපු සභාපතිතුමා නලින් ප්‍රනාන්දු ලා මේ ඇප අරගෙන එළියට එයි කියලා අපට කාටවත් කියන්න බෑ. කිසිම කෙනෙකුට ඒක කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ මේ විනිසුරු මඩුල්ල ගන්න තීරණය උඩ. ඊළඟ කාරණේ තමයි මේකෙදි තියෙන්නේ දැන් බොහෝ දෙනෙක් ප්‍රග්ගේ අතර ප්‍රශ්නයක් තියෙනවා මේ බරපතල වැඩ සහිතව සිර දඬුවම්. දැන් එහෙමයි. දැන් ලිහිල් වැඩ සහ බරපතල වැඩ කියලා තියෙනවා. දැන් මෙතන බරපතල වැඩ කියලා කිව්වහම දැන් එතනදී ඉතින් අර කුස්සියේ උයන පිහන ඒ වැඩ තියෙන ඒවත් ඉතින් බරපතල වැඩ ගණේට වැටෙනවා. දැන් සමහර එලිමහන් සිර කඳවුරු වලට එක්ක අරන් ගියාම ඒ වගේ එළියේ කැලේ සුද්ධ කරන්න මිදුල සුද්ධ කරන්න ගල් කඩන්න ඒ වගේ නොයෙකුත් ආකාරයේ ඉතින් වැඩ කටයුතු තියෙනවා. දැන් කලින් තිබුණ දෙයක් තමයි දරපලන ඒවා. ඉතින් ඒ වගේ වැඩ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වැඩ තමයි මේ බරපතල වැඩ විදියට හඳුන්වන්නේ. දැන් ඔය ලිහිල් ඒවා විදියට තමයි අතුපතු ගානේ ඒවා පොඩ්ඩක් ඉතින් ඇතුළත ඔය සුද්ධ බුද්ධ කරන තියෙන ඒවාගේ ඇතුලේ ඒවා තමයි ඔය ලිහිල් වැඩ. දැන් මෙතන බරපතල වැඩ විදියට ගත්තාම ටිකක් ඉතින් ඒ ටිකක් ශරීරය විහිසලා මහන්සි වෙලා කරන්න ඕනේ වැඩ තමයි බරපතල වැඩ සහිත වෙන්නේ. මට කියන්න තියෙන අනිත් වැදගත් කාරණේ තමයි අධිකරණයෙන් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරනවා. මේ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරපු මේ සිරකාරයෝ ඊට පස්සේ මේ බොරු ලෙඩ අරගෙන යනවා ජාතික රෝහලට. එක්ක බන්ධනාගාර රෝහලට ගිහිල්ලා රෝහලට වෙලා ඉන්නවා. එතකොට මේ සිර දඬුවම් විඳීමක් සිද්ධ වෙන්නේ නැහනේ. එතකොට දැන් බැලුවාම එතනදී බල සෑම දෙනෙක් බොහොම දෙනෙක් අද ඒක නිකන් පැෂන් එකක්. අද අපිට දකින්න ලැබෙන දෙයක් ඒක. දැන් මෙතනදී මේකෙදී දැන් මේ වෛද්‍යවරු උන්නුත්ත් වගකීමක් තියෙනවා මෙවැනි අවස්ථාවලදී මේ විදිහට මේ රෝහල් ගත වෙන්න ඉඩකඩ නොදී ඉන්න. දැන් මේ ගැන විශේෂයෙන් සොයලා බලලා මේ පිළිබඳවත් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. දැන් එහෙම නැති වුණොත් දැන් මේ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමේ මේ නියම පරමාර්ථය ඉටු වෙන්නේ නැහැ. ආරෝග්‍ය ශාලාවේ දැන් ජාතික රෝහලේ බන්ධනාගාර රෝහලේ ඇඳක් උඩට වෙලා ඉන්නවා. ඉතින් රෝහල්ගත වෙලා බොරු ලෙඩ අරගෙන. ඉතින් අන්න ඒ ගැනත් විශේෂ අවධානය යොමු විය යුතුයි.
මේ නඩු තීන්දුව දුන්නාට පස්සේ මහින්දානන්ද අලුත්ගමගේ කඳුළු සලමින් ගිහිල්ලා තියෙන්නේ. දැන් මේකෙන් අපිට පේන දෙයක් තමයි මේක ඇවිල්ලා ඇත්ත වශයෙන් මේ නඩු තීන්දුව මුළු රටටම ඉන්න රටටම මේ ඉන්න පාලකයින්ට අනිකුත් ඉන්න පාලකයින්ට සියලු දෙනාටම මේක ආදර්ශයක් වෙනවා. දැන් ලොක්කංග බලයට පත් කරන්න. දැන් බලන්න ඒ වෙලාවේ 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවන්න තමයි මේගොල්ලෝ මේ විදිහට කැරම් බෝඩ් 14000ක් එතකොට දාම් ලෑලිය 11000ක් ඒ විදිහට අරගෙන මේ රජයේ මුදල් අවභාවිතා කරලා ඒව අරගෙන ක්‍රීඩා සමිති වලට බෙදලා දීලා කොහොම හරි මේ ඔන්න මෙන්න කියලා මේ ඡන්දේ අරගෙන අරගන්න ජනාධිපතිවරණයේ සමීපයේ තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. නමුත් දැන් ඒ දෙයින් අවසානයේ කවුද අමාරුවේ වැටුනේ? ඒකේ අමාරුවේ වැටුනේ මේ හිටපු ක්‍රීඩා ඇමතිතුමා සතොස හිටපු සභාපතිතුමා. ඒ අය තමයි අමාරුවේ වැටුනේ. ඉතින් දැන් එතනදී සිර දඬුවම් විඳින්න වෙන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ බලයටපත් කරන්න හදපු අය නෙමෙයි. ඉතින් ඒක නිසා මෙතනදී කල්පනා කරන්න ඕන දෙයක් තමයි නිතරම මේ නීති විරෝධී කාර්යයන් වල යෙදෙන්න හොඳ නැහැ. අනිත් එක බලන්න මොන තරම් හානියද මේ වාගේ අවභාවිත කළාම රජයේ මේ මුදල් මොන තරම් හානියක් රටට සිද්ධ වෙනවද? ඒක සියලුම ජනතාවටමත් මේ විශාල හානියක් සිද්ධ වෙනවානේ. මුළු රටටම මේක බලපානවා. ඉතින් ඒක නිසා මේක ඇත්ත වශයෙන් මම දකින්නේ මේ නඩු තීන්දුව ඊටාම කාලයකින් මේ ලැබුණ මේ නඩු තීන්දුවෙන් විශාල ආදර්ශයක් සැපේනවා. මේ ඉන්න පාලකයින්ට ලොකු පාඩමක් මේකෙන් ඉගෙනවෙනවා. මෙවැනි දේවල් සිද්ධ කළොත් අනිවාර්යයෙන් මේවට විපාක ලැබෙනවා. දැන් මෙවැනි වැරදි කළොත් කාගේ හරි මේ හිත සතුටු කරන්න වැඩ කරපු බොහෝම දෙනෙකුට පහුගිය කාලේ දඬුවම් විඳින්න සිද්ධ වුණා. දැන් අර හිටපු පොලිස්පතිතුමා එයාටත් ඒකනේ උනේ. නමුත් අවසානයේ එයාව බේරගන්න ආරක්ෂා කරගන්න කවුරුත් නැහැ. නමුත් එයා ඒ වෙලාවෙම හිටපු පාලකයන්ගේ හිත සතුටු කරන්න පාලකයන්ගේ උපදෙස් අනුව වැඩ කළා. නමුත් අන්තිමට කවුද අමාරුවේ? එයාමයි අන්තිමට අමාරුවේ වැටුනේ. එයාට තමයි අන්තිමට ඒවට වන්දි ගෙවන්න සිද්ධ වුනේ. දැන් මේ අවස්ථාවේදී මේ නඩු තීන්දුවත් ඊටාම හොඳ ආදර්ශයක් වෙනවා දැන් ඉන්න පාලකයන්. ඒක නිසා මම විශ්වාස කරනවා දැන් මේ ඉන්න පාලකයෝ මේ නඩු තීන්දුව දිහා බලලා හැදෙන්න මේ ඉදිරි ඒගොල්ලොත් කටයුතු කරනකොට මේක ආදර්ශයට අරගෙන කටයුතු කළොත් ඉතා හොඳයි කියන එක තමයි මගේ මේ විශ්වාසය.